Hello brothers. වසර බිලියන 4.16ක් පැරණි පාෂාණයක් සොයාගෙන තියෙනවා. මේ පාෂාණය සාමාන්‍ය පාෂාණයක් නම් නෙමෙයි. උතුරු කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේදී සොයාගත් මේ පාෂාණය විශේෂ පාෂාණයක්. පෘථිවිය හඳුනාගෙන ඇති පැරණිතම පාෂාණ වලින් එකක් විදියට තමයි මේ පාෂාණය හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ පාෂාණය වසර බිලියන 4.16ක් පැරණි. එම සමයේදී පෘථිවිය උණුසුම් ලාවා මතු පිටක් සහිතව පැවති අතර චන්ද්‍රයා නිර්මාණය වුණු විශාල ගැටුමෙන් පෘථිවිය නැවතත් හැඩ ගැසෙමින් තිබුණා. මේ පාෂාණය පෘථිවියේ ඉතා පුරාණ යුගයක් වූ හේඩියන් යුගය පිළිබඳව අපිට තියෙන එකම භෞතික සාක්ෂිය විදියට සලකනවා. විද්‍යාඥයන් එහි රසායනික සංයුතිය පරීක්ෂා කරමින් පෘථිවියේ පළමු කබොල මුල් සාගරවල සංයුතිය සහ ජීවයේ ඇති කළ හැකි ශක්ති මූලාශ්‍රය පිළිබඳව තොරතුරු රැසක් සොයා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඇත්ත වශයෙන්ම මේ ස්ථානය විද්‍යාවෙන් පමණක් නොවේ. සංස්කෘතික වටිනාකමකින්ද යුක්ත ප්‍රදේශයක්. එහි පදිංචි ඉනුයිටි ජනතාව මේ ආත්මීය සහ පූජනීය ස්ථානයක් විදියට සලකනවා. ඒ නිසා මේක පළාත් උද්‍යානයක් ලෙසද ආරක්ෂා කිරීමට නියමිතයි. පෘථිවිය වසර බිලියන 4.54ක් තරම් පරණයි. ඒ කියන්නේ මේ ගල පෘථිවියට වඩා වසර මිලියන 380කින් විතර තමා බාල වෙන්නේ. ඒත් මේ තවමත් විනාශ නොවී පවතින ඉතිහාසයේ අවසන් නොවන සාක්ෂියක්. ඒ කියන්නේ මහද්වීප වලට පෙර ඔක්සිජන් ආරම්භ වීමට පෙර සහ ජීවිත පෙර සිට පැමිණ එන කැප්සියුලයක්. කාල කැප්සියුලයක්. See you. කුරුමිට්ටාව ෆලෝ කරන්නත් අමතක් කරන්න එපා.